අද ජූනි මාසේ 15 වෙනිදා. ඒ කියන්නේ ගොඩක් විශේෂ දවසක්. ඉතින් අපි ගියා නිදහස් තැනකට චුට්ටක් නිදහසේ ඉඳලා එන්න. අපි කිව්වට අපි දෙන්න නෙවෙයි, තව එක්කෙනෙක් ගියා. ඒ තමයි අපේ චූටි මැනික ෆියෝරා. කවුරි ෆියෝරා කියලා තමයි අපේ චූටි මැනිකට අපි නම තිබ්බේ. තේරුම තමයි සුවඳ මල් කැකුල. අද දවස අපට විශේෂ අපේ වෙඩින් ඇනිවර්සරි එක නිසා. ඉතින් ගිය අවුරුද්දෙත් හරියටම ජූනි මාසේ 15 වෙනිදා තමයි අපේ චූටි මැනික අපි ළඟට ආවා කියලා දැනගත්තේ. ඉතින් ඒ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එක. ඒකත් අපිට ගොඩක් විශේෂයි. දෙවෙනි වෙඩින් ඇනිවර්සරි එකේදී චූටි මැනික අපි ළඟ. ඉතින් මේ විශේෂ දවස අම්මටයි අප්පච්චිටයි කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. හවස වහිනවා කියලා තිබුණ නිසා ඉක්මනින්ම අපි ගෙදර ආවා. ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මම මේ ලෑස්ති වෙන්නේ හෙටත් එක්ක අපිට කෑම ටික ලෑස්ති කරගන්න. මුලින්ම මම වට්ටක් එකක් තමයි කිරි දාලා හදාගත්තේ. වට්ටක් එක හැදෙන අතරේ එහා පැත්තෙන් බණ්ඩක්ක තෙම්පරාදුවක් හදාගත්තා. ඉතින් මං ඉක්මනින් හතු කරියෙකුත් හදාගන්න තමයි මේ හදන්නේ. මම කලින්ම මේ දේවල් කපලා ලෑස්ති කරලා තියාගත්ත නිසා උයා ගන්න ගොඩක් ලේසි වුණා. මේ කැරට් ටික නම් මම අද හදන්නේ. ඒ ටික සුද්ධ කරලා තියාගත්තේ හෙට හදන්න. දැන් මේ මම නිවිති සම්බෝලයක් තමයි හදාගන්න හදන්නේ. නිවිති සම්බෝලෙට උම්බලකඩ ටිකකුත් දැම්මා. මට නම් කෑමවලට උම්බලකඩ නැතුවම බෑ. ඉතින් කෑම ටිකත් ඔක්කොම හදලා තියලා තමයි මම පුදුම් වදින්න ලෑස්ති වුණේ. අද අලුතින් ගත්ත ලස්සන මල් ටික වාස් වලට දාලා ඒ වගේ ලස්සන බලනකම් මට ඉවසිල්ලක් තිබුණෙම නැහැ.
වැඩ ටික ඉවර වෙනකන් චූටි මැනික ඉතින් අප්පච්චිත් එක්ක සෙල්ලම් කර කර තමයි හිටියේ. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන දවස මගේ දිනපොතට එකතු වුණේ.